කහලා හිත හදාගත්ත කෙනෙක් දුවන දිවිල්ලක් දිව්වොත් මිසක්කා පොඩි කාලේ ඉඳලා හැදුන වැඩුන ගෙවල් දාලා කොහොමද මිනිස්සු යන්නේ? මේ දවස්වල ගෙවල් සුද්ධ කරන්න මිනිස්සු යනවා. පොළොන්නරුව සේරුව ආවිල ඔය අවට ගම්වල ගියාය මට කතා කරනවා. මට කියනවා ස්වාමීන් වහන්සේ සමහර මිනිස්සු ගෙවල් වලට ගිහිල්ලා පිළිකන් ඉඳගෙන ඉන්නවා. කම්බුලට අත තියාගෙන මේ මිනිස්සු ඉඳගෙන ඉන්නවා. මේ මිනිස්සුන්ට හිතෙන් ඒ කියන්නේ හිත හිර වෙලා. කියන්නේ ඊළඟට මොකද්ද කරන්නේ කියලා ඔළුවට එන්නේ නැහැ. ෂොක් වෙලා. එහෙම ඉන්නේ මිනිස්සු. දැන් ඊළඟට මොනවා කරදරේ වෙයිද දන්නේ හැමදාම ඔය අපි මුලින් කරපු සත්‍යක්‍රියාව එක දිගටම කරන්න තව මාසයක්වත් බුදුන් ඇඳලා සත්‍යක්‍රියා කරන්න එක දිගට මේ මිනිස්සුන්ගේ කරදර දුර වේවා කියලා. ආයෙ ලෙඩ රෝග වසංගතයක් ආවොත් ආයෙත් ව්‍යසනයක් වේවි. පව් මිනිස්සුන්ට ලැබෙන දුර්ලභ අවස්ථාව නැති වෙලා යනවා. සිත්පතන්න ඒක ඔයාලට පුදුම මෛත්‍රියක්. ඒක තමයි ඔයාලගේ මෛත්‍රී භාවනාව. ඒක තමයි ඔයාලගේ කරුණා භාවනාව. ඒක තමයි ඔයාලගේ මුදිතා භාවනාව. කම්පා නොවි ලෝ දහම ගැන හිතන්න, ඊතර වෙන්න කල්පනා කරන්න. ඉතින් පින්වතුනි භූමි කම්පා, සුලි කොනාටු, යුද්ධ, කලබල, දහස් ගණන් මිනිස්සු මැරිච්ච අවස්ථා මේ ලංකාවේ තිබ්බා. ඉතිහාස කතාවල ලියවිලා තියෙනවා. අද කාලේ මාධ්‍ය තියෙන නිසා අහවල් ගමේ මෙහෙම වුණා කියලා දන්නවා මිසක්කා මාධ්‍යයක් නැති රූපවාහිනී ෆෝන් කැමරා නැති ලෝකේ ලංකාවෙම කොච්චර ව්‍යසන වෙනව ඇතිද අල්ලපු ගමේ විස්තරේ මේ ගමේ දන්නේ නැතුව. ඔව්ද නැද්ද? මේ ලංකාවට මීට වඩා දරුණු දේවල් ඇවිල්ලා ඇති ඒ පොතක පතකවත් නැති. ඔය ඉබ්බාගමේ කන්දේ නායකයා අදටත් මිනී ගන්නත් බෑ. ඉබ්බාගමේ කන්ද මීට අවුරුදු 100 ගානකට කලින් කන්ද නාය ගිහිල්ලා මිනිස්සු දහස් ගානක් මැරිලා ඒ ගම යට වුණා. ඒ ගමේම මිනිස්සු ආයෙ ගෙවල් හැදුවා මේ පාරත් යට වුණා. අපිට තේරෙන්නේ නැහැ පින්වතුනේ, තේරෙන්නේ නැහැ. මහා වර්ෂාව ඇවිල්ලා විශාල ගංගා ගලනවා. වර්ෂාව නතර වුණාට පස්සේ ගඟ පුංචි වෙනවා. මේ දෙපැත්ත සමතලා වෙනවා. මිනිස්සු මේ වගේ ගෙවල් හදනවා. කාලයක් යනකොට මිනිස්සු මේක ගඟේ කොටසක් කියලා දන්නේ නැහැ. එයාලා හිතන්නේ මේක ගම කියලා. කාලකින් වැස්ස ඇවිල්ලා වැස්ස සුපුරුදු ගඟේ ගලනවා. ගලනකොට ගෙවල් ගහගෙන යනවා. නාය යනවා. නාය ගියේ එක කාලයක් ගිහිල්ලා තද වෙනවා. ඒකේ මිනිස්සු ගෙවල් හදනවා. වැස්ස එනවා. සුපුරුදු පරිදි නාය යනවා. මොකද මේ හිත් පිට නැහැ නෙව සබහාදාමට. සබහාදාම කියන්නේ ලෝකේ ස්වභාවයනේ. මොනවා කරන්නද? මේකෙන් ඊතර වෙන්න කිව්වා. අපි කැමැත්තෙන් ওই ගෙවල් වල ඉපදිලා නෙවෙයිනේ. කැමැත්තෙන් ওই ඉඩම් ගත්තා නෙවෙයිනේ. පරම්පරාවෙන් අපිට ලැබිච්ච දේවල්නේ. ඉන්න තැනක් නැති තැන හදාගත්ත තැනනේ. මම සේරුවිල ගෙවල් පැත්තවලට ගිහිල්ලා මිනිස්සුන්ට මම ගිය පාර ගම් වතුර වෙලාවේ ගියා. වලින් සුද්ධ කරන්නේම ගිහිල්ලා මං අහනවා අම්මා මේ ගම් වතුර හැමදාම එනවා දාඳුනුයි 5 වෙනි වතාවට. මං අහනවා 5 වතාවක් යට වෙලත් ඇයි අම්මා මෙතනම ඉන්නේ? වෙන කොහේ යන්නද හඳුරන්නේ? ඇත්ත තමයි. අපි කිව්වට මේ මිනිස්සු කොහෙද යන්නේ? මේ අඬන වැළපෙන මිනිස්සු ඔතනම ආය හදාගනි ගෙවල්. මොනවා කරන්නද? ආයෙත් තමන්ගේ දරු පරම්පරාවක් අඬාවි. වැළපේවි. ඔක්කොම ගසාගෙන යාවි.
ඒ නිසා පින්වතුනේ මේක තමයි සංසාරේ. ඉපදෙමින් යන මේ සංසාරෙට කෙලවරක් නැහැ. දුවේ පුතේ පැටවුනේ ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් සංසාරය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි දැන් හැමදාම සංසාරේ කියනවනේ. මාත් දැන් කිව්වනේ මේක සංසාරේ හැටි කියලා. මොකද්ද ඔය සංසාරේ? අනවරාග්‍රයි. ඉපදෙමින් මැරෙමින් ඉපදෙනවා මැරෙනවා මේකට කෙලවරක් නැහැ. අන්න ඕකට සමාන වචනයක් තමයි සංසාරේ. කෙලවරක් නැතුව ඉපදෙමින් මැරෙමින් යන ජීවිතේට කියන නම මොකද්ද? සංසාරේ. එච්චර ඉපදිච්ච අපි ගම් වතුර කීයකට අහු වෙන්න ඇතිද? පස්සයට කීයකට නායයන් වලට අහු වෙන්න ඇතිද? මිනිස්සු වෙලා විතරක් නෙවෙයි බල්ලෝ ඌරෝ කුකුලෝ සමහර කුකුල් කොටු කුණු වෙලා වතුරෙන් යට වෙලා සංසාරේ. හරක් බැඳලා ඉන්න ලණුවලම එල්ලිලා සංසාරේ. අම්මලා දරු පැට්ටු තියාගෙන වහලවල් උඩ. මේක මේ වැඩක් නෑ පින්වතුනි මේ ජීවිතේ. මේක අනුන්ට වෙච්ච දෙයක් විදිහට හිතන්න එපා. මේවා හිතා රාගයට ගරහන්න. මෙහෙම යන සංසාරික තමයි උඹ මෙච්චර රාගිකව ආසාවෙන් මෙච්චර පෙලෙන්නේ මෙහෙම සංසාරයක යද්දී. හොස්ස ළඟින් මැස්ස යන්න බැරුව කෑ ගහලා බඩු පොලේ ගහන්න එන තරහා එන්නේ මෙහෙම සංසාරයක යද්දී. උඹ මට මෙහෙම කළා කියලා වෛර කෝන්තර හිතේ තියාගෙන ඉන්නේ මෙහෙම සංසාරයක යද්දී. සමහර වෙලාවට වතුරේ ගහගෙන යන බලු පැටියා පීනගෙන ගිහිල්ලා කරේ තියාගෙන මිනිස්සෙක් ගොඩ ගන්නවා. යම් දවසක මාව ওই විදියට ගඟේ ගහගෙන යද්දී මාව ගොඩගත්ත මිනිස්සයාට වෙන්න පුළුවන් අද ඔබම වෛර කරන්නේ. එදා බේරගත්ත මිනිස්සයාටම ඔබ වෛර කරනවා. සංසාරයේ දෙස බලන්න. නූල් පොටක් නැතුව ඉපදුන අපි මැරෙනකොට මොනවද මේ ඔළුව වල පොඩි ගහගන්නේ? මිනිස්යන්ගේ හැම සක්කලසේ සතම ගියා. අර නෙළුම් මල කියලා ගම්මානයක් දැක්කද? ගමක් නැහැ. පස් ගොඩක්. ගම් නැහැ. පස් ගොඩක්. මිනි හොයාගන්න නැහැ. අපිට වෙච්ච දේවල් සංසාරේ ඔය. කෙලවරක් නැහැ සංසාරේ. එලොවෙන් මෙලොවට මෙලොවෙන් එලොවට යනවා.